මේ රටේ ඇති වුණ ව්‍යසන තත්ත්වයත් එක්ක පින්වත්නි බුදුදහම කෙරෙහි ගොඩාක් දෙනෙක් පින්වත්නි ඊටමත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බලන්න පුළුවන්කම වුණා. සබහාදාම ඒ ගැන හිතන්න යමක් දුන්නා. බෞද්ධයෝ විතරක් නෙවෙයි අන්‍ය ආගම් වල ඉන්න අය පින්වත්නි ටිකක් අර බුදුදහමට පහර ගන්න ඒවාම ටිකක් වැළකීලා කටවල ටිකක් වහගන්න තත්ත්වයටපත් වුණා. ඇයි? සබහාදාම විසින් දුන්නා හොඳ දඩුවම් ටිකක් මිනිස්සුන්ට ලැබුණේ. කාට කොයි විදියට ලැබුණත් පින්වත්නි රටක් විදියට, ජාතියක් විදියට, ආගමක් විදියට මොන විදියට ගත්තා මොන තරාතිරකම මිනිස්සුන් වුණා. ඒක සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියලා පින්වත්නි තෝරා බේරා නෙවෙයි ඒ දඩුවම් ටික අපිට ලැබුණේ. අප විසින් කරගත්තු දේවල් ටික. ඒ නිසා පින්වත්නි බුදුදහමේ ආශ්චර්යමත් අවස්ථාවලදී ඔබ දැක්කෙන්න ඇති මාර්ගයෙන් එහෙම පන්සල් ඉතුරු වෙන්න අනිත් ඔක්කොම නායේ ගිහිල්ලා. බුදු පිළිම ඉතුරු වෙන්න අනිත් ඒවා නායේ ගිහිල්ලා. චෛත්‍ය ඉතුරු වෙන්න නායේ ගිහිල්ලා. බලන්නකො මෙතන මිනිස්සුන්ට සබාදාම කියන මේ විශ්වයේ මේ සබාදාමට කතා කරලා කියන්න පුළුවන්කමක් නැතුණාට පින්වත්නි කරලා පෙන්නවා මෙන්න තියෙනවා ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය පවතින ස්ථාන, ඒ පූජනීය ස්ථානවල තියෙන වැදගත්කම, වටිනාකම සබාදාම මොනතරම් විදියට ආශිර්වාද කරනවාද? එහෙනම් ඒ දිහා බලලා ධර්මානුකූලව ඇසිරෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ සත්‍ය ධර්මයක්මයි කියන කාරණාව හැඟෙන්න මිනිස්සුන්ට පින්වත්නි දැනෙන්න වැඩක් වුණා. දැන් අද මම කතා කරන්නේ පින්වත්නි දේශනා කරන්නේ තවදුරටත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොනතරම් ආශ්චර්යමත්ද කියලා. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා පින්වත්නි. බුදුහාමුදුරුවෝ දේශනා කළේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලයේදී කොසඹෑ නුවර කියලා නුවරක් තියෙනවා. මේ කොසඹෑ නුවර කියලා කියන්නේ කොහොඹ ගස් වලින් මහා විශාල කොහොඹ ගස් විශාල ප්‍රමාණයක් තියෙන පරිසරයක්. ඒ නුවර වැඩිපුරම ගස් වලින් තියෙන කොහොඹ ගස් වලින්. ඒකට කියනවා කොසඹෑ නුවර කියලා. මේ කොසඹෑ නුවර තියෙනවා පින්වත්නි නලේරු කියලා ගමක්. හොඳට මතක තියාගන්න ඕනේ මේවා. නලේරු කියලා ගමක් තියෙනවා. ඒ ගමේ කොහොඹ ගහක් යට බොහෝම සමාධියෙන් වැඩ ඉන්න අවස්ථාවක පින්වතුනි අපි දන්නවා නරක, තිරිසන්, പ്രേත, අසුර කියලා සතර අපායන් ගැන කියනවා. මේ සතර අපායන් ගැන කියනකොට අන්තිමට කියනවා අසුර කියලා. අසුර කියන ආත්ම භාවයන් වලදී පින්වතුනි අසුරයෝ කවදාකවත් පින්වතුනි අර සම්‍යක් දෘෂ්ටික පැත්තට යන්නේ නැහැ. බොහොම කලහකාරී ජීවිත ඇති කරගන්න කෙනෙක්. ඒ නිසා පින්වතුනි ඒ ඇයත් අර දේව මණ්ඩල වලින් පල්ලෙහා මට්ටමේ ඉන්න කට්ටිය. දැන් චාතුම් මහරජිතේ තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාන රති පරණිම්මිත වශවර්ති යන්නාවුස් ඒ දිව්‍ය ලෝකවලට වඩා පින්වතුනි පල්ලෙහා මට්ටමක ඉන්න කට්ටිය තමයි මේ අසුර කියන ආත්ම භාවයන් ලබලා ඉන්න අය. එක අසුරේ මේ පහාරාද කියන අසුරයා. මේ සූත්‍ර දේශනාවක් පින්වත්නි පහාරාද කියන සූත්‍ර දේශනාවෙන් තමයි මම මේ ධර්ම කාරණා ටික අද ඔයතුන්ට දේශනා කරන්නේ. අංගුත්තර නිකායේ තියෙන අට්ඨක නිපාතේ. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ කියලා කියන්නේ පින්වත්නි ධර්ම කාරණා 8ක් පින්වත්නි පැහැදිලි කරලා දෙනවා. මේ සූත්‍ර දේශනාව. ඒකට කියනවා අට්ඨක නිපාතේ කියලා. එතකොට පහාරාද කියන සූත්‍රයේ නම වැටුනේ පහාරාද කියන මේ අසුරයා බුදුරජාණන් වහන්සේ සමග දොඩමළු වෙලා මේ අසුරයාට තමයි මේ ධර්ම කාරණා 8 බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. අපි බලමු මේ ධර්ම කාරණා 8 මොකද්ද මේ බුදුහාමුදුරුවෝ මේ පහාරාද කියන අසුරයට කියලා දුන්නේ කියලා.
අපේ ජීවිතවලට අපේ බුද්ධ ශාසනය මොන තරම් ආශ්චර්යමත් එකක්ද කියලා ඔබගේ හිතේ තවදුරටත් පින්වතුනි ශ්‍රද්ධාව ගෞරවය ඇති වෙන විදියට ප්‍රීතිය ඇති වෙන විදියට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පුළුවන්කමක් තියෙනවා. පින්වතුනි මේ කොහොඹගහයට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවක අර පාරාද කියන අසුරයා එනවා. ඇවිල්ලා බුදුහාමුදුරන්ට වන්දනාමාන මේ අසුරෙක්නේ. ඉතින් අහනවා ශ්‍රමණ ගෞතමයා මොකද ඔබ මෙතනට වෙලා කරන්නේ? බොහොම කම්මැලි නැද්ද? මේ විදියට සාකච්ඡාවට යෙදෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ඉතින් අහන්නේවට උත්තර දෙනවා. බුදුහාමුදුරුවෝ මේ විදියට මේ සාකච්ඡා කරගෙන ඉන්නකොට අසුරයෙන් අහනවා අසුරය මොකද ඕගොල්ලෝ ඔය මහමුද ආශ්‍රය කරගෙන මහමුදට වැඩිපුරම ඇලුම් කරන්නේ කියලා. ඒ කියන්නේ මේ අසුර කියන ආත්ම භාවයන් පින්වතුනි අසුර විමාන සකස් වෙලා තියෙන්නේ මේ මහමුදේ ආශ්‍රය කරගෙන තමයි පින්වත්නි ගොඩාක් දුරට මේ විමාන සකස් වෙන්නේ. ඒ මහමුද ආශ්‍රය කරගෙන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අහන්නේ අසුරේ මොකද ඔය මහමුද ආශ්‍රය කරගෙන ජීවත් වෙන්න ඕගොල්ලෝ වැඩිපුරම ඇලුම් කරන හේතුව කියන්නේ කියලා. පහරාද අසුරයා කියනවා බුදුරජාණන් වහන්සේ මේ මහමුද කියන්නේ මහා ආශ්චර්යමත් දෙයක්. මේ ආශ්චර්යමත් දේ නිසා අපි මේ මහමුදේ තියෙනවා කරුණු 8කින් සමන්විතයි. කවුද මේ අසුරයා කියන්නේ? ආශ්චර්යමත් කරුණු 8ක් තියෙනවා. මේ කරුණු 8 නිසා අපි බොහොම හිතයිශීලව ඇලුම් කරගෙන ජීවත් වෙනවා මහමුද කියලා. මොකද්ද ඔය පළවෙනි එක කියන්නකො මටත් කියලා දෙන්න. ඉතින් බුදුහාමුදුරේම කිව්වට පස්සේ අසුරයා කියනවා බුදුරජාණන් වහන්සේ මේ මහමුද ගත්තාම මහමුදේ වතුර තියෙනවා රැල්ල පෙරලි එනවා. හැබැයි මේ රළ වෙරළ ඉක්මවා යන්නේ නැහැ කියනවා. වෙරළ ඉක්මවා යන්නේ නැහැ කියනවා. හැබැයි පිටුතුනි අපි දන්නවද වෙරළ ඉක්මවා යන්නේ නැහැ කියනකොට කෙනෙක් හිතන්න පුළුවනි ඒ කොහොමදයි පෞද්ගලික කාලේ සුනාමියක් ආවේ. එහෙම කියලා කියන්න පුළුවනි. හැබැයි පිටුතුනි ඒක ඇවිල්ලා ලෝකෙ සිද්ධ වෙච්ච භූචලනයක් සමග වෙනත් විපර්යාසක කොටසක්. භාජනයක් ගත්තොත් එහෙම භාජනයට වතුර දාලා අනිත් පැත්තට මේක ඇල කරලා ඉවර වෙලා එක පාට අනිත් පැත්තට කෙලින් කරොත් එහෙම වතුර පාර සැර වැඩි වෙනවා භාජනෙත් පිටත් යනවා නේද? එහෙම වෙනවනේ. බේසමකට වතුර දාලා එක පැත්තට ඇල කරලා අනිත් පැත්තට දාන්නකො භාජනේ වතුර යන්නේ නැද්ද කියලා. ආන්නේ වගේ තමයි පිටුතුනි මහා මුහුදටත් වෙලා තිබුණේ. ඒ නිසා මේ ධර්ම කාරණාවට ඔව්ව හේතු කරගන්න යන්න එපා. එහෙම ගියොත් එහෙම පින්වතුනි මොකද වෙන්නේ? මේක අවබෝධයක් ගන්න බැරි වෙනවා. හැබැයි දැන් මේ පවතිනවා මේ මොහොතේ පවතිනවා පින්වතුනි. හැබැයි වෙරළ ඉක්මවා රළ යන්නේ නැහැ. වෙරළට ඇවිල්ලා නැවත මහා මොහොතට මේ රළ ගමන් කරනවා. නැවත එනවා නැවත යනවා. ආන්න ඒක මේ ආශ්චර්යමත් දෙයක්. ඒ නිසා අපි මේ වෙරළ මේ මොහොත ආශ්‍රය කරගෙන අපි ජීවත් වෙනවා කියලා කියනවා. ඊළඟ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මේ මහමුද ගත්තාම ඈතට යන්න තමයි ගැඹුර තියෙන්නේ. මේ ගැඹුර තියෙන නිසා ඒක විශේෂත්වයක්. වෙරළ ඉඳලා හිටගෙන ඈතට යනකොට පින්වතුනි ගැඹුර තියෙනවා. මහමුදේ ඈතට යනකොට පින්වතුනි ගැඹුර වැඩි වෙනවා. ඒ නිසා ඒක ඇවිල්ලා ආශ්චර්යමත් දෙයක් අරුම පුදුම දෙයක් මහමුද සකස් වෙලා තියෙන්නේ ඒ විදියටයි එකම මට්ටමක තියෙන්නේ කියලා කියනවා. ඒ කියන්නේ ජලය නෙවෙයි මහමුදේ ගැඹුර ගැන කියන්නේ නෙවෙයි. එතකොට ආන්නේක ආශ්චර්යමත් දෙයක්. ඒ නිසා අපි ඇලුම් කරගෙන ජීවත් වෙනවා මහමුද කියනවා. ඊළඟට අසුරයා කියනවා පිටුතුනි තුන්වෙනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මේ මහමුදට නොයෙකුත් විදිහේ මලකුණු ජරාව මේ විදියට හැම දෙයක්ම මහමුදට එනවා.
ගත්තාම පිටුතුනි මලකඳ ඒ කියන්නේ මිනිස්සු මැරිලා මලකුණු සත්තුන්ගේ වෙන්න පුළුවන් මිනිස්සුන්ගේ වෙන්න පුළුවනි නොයෙකුත් විදිහේ මලකුණු තියනවා නම් පිටුතුනි ඒ මලකුණු මහා මොහොත මැද තියෙන්නේ කොහොම හරි වෙරළට ගෙනල්ලා දානවා මහා මොහොතට අයිති නැති දේවල් වෙරළට ගෙනල්ලා දානවා දැන් බලන්නකො නැවක් ගිලුණාට පස්සේ ඒ නැවේ ඉන්න මිනිස්සු ගිලුනොත් එහෙම පිටුතුනේ මොහොතේ ඉන්න සත්තු කාලා කොමාරි ඒ මලකුණු කොමාරි පිටුතුනේ අර නැව අපි පෞගේ කාලේ දැක්කා නැව ගිලිලා අනවශ්‍ය බඩු මුට්ටු පවා පිටුතුනේ වෙරළට ඇවිල්ලා තියෙනවා කාලෙ ටික දවසක් යනකොට ඒව වෙරළට ගෙනත් දානවා හැබැයි කවුරුවත් මේක ගෙනත් දැම්මද නෑ මහා මොහොත විසින්ම මහා මොහොතට අයිති නැති දේවල් වෙරළට ගෙනල්ලා දානවා හැබැයි නැවත ඒ රළ විසින් ඒව ඇදගෙන යන්නේ නෑ වෙරළට ගෙනලා දානවා. ඔන්න මහා මොහොතේ තියෙන ආශ්චර්යමත් දේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපි මේ මහා මොහොත ආශ්‍රය කරගෙන ජීවත් වෙනවා. ඊළඟ කාරණාව හැටියට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මේ මහා මොහොතට නොයෙකුත් විදිහේ ගංගා වලින් නැලදොල වලින් වතුර ගලාගෙන එනවා. වතුර එනවා වර්ෂාව වහිනවා ඇලදොල ගංගා වලින් නොයෙකුත් විදිහේ ජලය ගලාගෙන මහා මොහොතටයි වැටෙන්නේ හැබැයි මහා මොහොතට ඒ වතුර වැඩි නම් වෙන්නේ නැහැ කියනවා. ඒ නිසා එකම මට්ටමක රඳා පවතිනවා. එහෙම කියලා කියනවා. ඒක ආශ්චර්යමත් දෙයක්. ඒ නිසා මහා මොහොත ඇලුම් කරගෙන අපි ජීවත් වෙනවා. ඊළඟ කාරණාව හැටියට සඳහන් කරනවා පින්වතුනි පාරාදසුරයා බුදුරජාණන් වහන්සේ මේ මහා මොහොත ගත්තාම නොයෙකුත් රටවල් තියෙනවා. ඒ රටවල් වල ආශ්‍රිතයෙන් කොතනින් වතුර දෝතක් අරගෙන බිව්වොත් එකම රසයයි තියෙන්නේ ඒ ලුණු රසය පමණයි කියනවා. ඒ නිසා අර ගඟෙන් ආව මේ ඇලෙන් ආව අහවල් රටින් වතුර ආවා එහෙම කියලා මේ මහා මොහොතේ වතුර එක එක තැන්වල එක එක රසයක් නම් තියෙන්නේ එකම රසයයි තියෙන්නේ ඒ ලුණු රසය විතරයි. ඒ නිසා ඒක ආශ්චර්යමත් දෙයක්. අපි මේ මහා මොහොත ආශ්‍රය කරගෙන ජීවත් වෙනවා. ඒ ආශ්චර්යමත් කරුණ නිසා කියලා. ඊළඟ කාරණාව හැටියට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි මේ ගංගා ඇලදොලවල් වලින් මහා මොහොතට එන අපේ වතුනේ දැන් ඉන්දියාවේ ගත්තාම ගංගා යමුනා චිරවතී සරබු කියලා ගංගා වලින් එනවා. ඒ ගංගා අසුරු කරගෙන තමයි මේ දේශනාව සිද්ධ වෙන්නේ. සාකච්ඡාව සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන්. ඒතර මේ ගංගා වලින් ජලය මහා මොහොතට වැටෙනවා. හැබැයි ඒ ගංගා වලින් ආවට මේ මහා මොහොතට ඒවා වැඩි වෙන්නේ නැහැ. හැබැයි ඒ මහා මොහොතට වැටුණාට පස්සේ ඒ අහවල් වතුර කියලා කොටස් කරන්න පුළුවන් කමක් නැහැ. එකම නමයි කියන්නේ මොකද්ද? මහා සාගරය කියලා කියනවා. මේ මහා මොහොතට කොහෙන් වතුර ඇවිල්ලා මේ ජලය ඇවිල්ලා මහා මොහොතට වැටුණත් වෙනත් නම් වලින් නම් මේ මහා මොහොතට වෙනත් නම් වලින් කියන්නේ මහා සාගරය කියලා කියනවා. ඒක නිසා ඒක ආශ්චර්යමත් දෙයක්. ඒ නිසා අපි අලුත් කරගෙන ජීවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ මේ මහා මොහොත ගත්තාම මේ මහා මොහොතේ ආශ්චර්යමත් තවත් කරුණු දෙකක් තියෙනවා. මොකක්ද අනිත් කරුණ? පින්වත්නි මේ මහා මොහොතේ තියෙනවා මුතු මැණික් වෛරෝඩි කියනවා මහා වටිනා කියන මැණික් වර්ග. පින්වත්නි අපිට තියෙනවානේ අපේ රටේ දැන් ගත්තාම මැණික් වර්ග තියෙනවා, රත්තරන් තියෙනවා, දැන් වෙන තැන්වල තියෙනවා. ඌට වඩා වටින පින්වත්නි මුතු මැණික් රත්තරන් ඔය වගේ වෛරෝඩි ඔය කියන මහා විශාල වශයෙන් මේ ගොඩබිමින් හොයා ගන්න බැරි වටිනා කියන රත්තරන් වටිනා කියන පාෂාණ වර්ග තියෙනවා පින්වත්නි මහා මොහොතේ. ආන්නේ නිසා ඒක ආශ්චර්යමත් දෙයක්. ඒ නිසා අපි මහා මොහොත ඇලුම් කරගෙන ජීවත් වෙනවා. ඒ වගේම තමයි අවසාන කාරණාව බුදුරජාණන් වහන්සේ මේ මහා මොහොතේ ඉන්නවා මහා විශාල සත්තු.
යොදුන් 1 2 ඒ වගේම යොදුන් 4 8 16 මේ විදියට 25 ඔය යොදුන් පින්වතුනි යොදුනක් කියන්නේ යොදුනකට ගත්තාම පින්වතුනි කිලෝමීටර 25ක් විතර දිගයි. අද කාලේ අපි කිලෝමීටර ගණන් ගන්නනේ. ඉතින් ඔය වගේ ගත්තාම මහමෝදේ අර කියන යොදුන් 25 25 කියන විශාල වශයෙන් මහ විශාල සත්තු ඉන්නවා සත්ව වර්ග. ඒ සත්තුන්ට කියනවා නම් තිමිර තිමිංගල පිංගල ඔය වගේ නාම වර්ග කියනවා. මේ ආශ්චර්යමත් මහ විශාල සත්ව වර්ග ඉන්න නිසා මේ මහ මොහොත ඇලුම් කරගෙන අපි ජීවත් වෙනවා. ආන්නේ නිසා අපි බුදුරජාණන් වහන්සේ අපි විශාල කැමැත්තක් දක්වනවා මහ මොහොතට කියලා කියනවා. බුදුහාමුදුරෝ කියනවා ඉතින් පාර අසුරය මගේ බුද්ධ ශාසනයත් ඔය වගේමනේ කියනවා. මගේ ශාසනයත් ඔය වගේමයි කියනවා. අසුරයා අහනවා ඔය මොකද්ද කියලා. ඒ කොහොමද වෙන්නේ? මහ මොහොතට කියලා. කසුකුසු හඬ නවත්ත ගත්තොත් හොඳයි. වැඩ කරන එක කරගන්න හැබැයි කතාව නවත්තන්න. එතකොට නැත්තම් කරදරයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මගේ ශාසනයත් ඔය වගේමයි අසුරේ. මොකද්ද බුදුහාමුදුරුවනේ? ඔබ කියවනේ අසුරේ මහ මොහොත වෙරළ ඉක්මවා මේ මහ මොහොතේ රළ වෙරළ ඉක්මවා යන්නේ කියලා. ඉතින් මගේ ශාසනයෙත් ඉන්නවා බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසක් ඉන්නවා. ඒ සිව්වණක් පිරිස කියලා කියන්නේ පින්වත්තුනි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල ලැබුණු උත්තමයන්න් වහන්සේලා ගැන මේ කතා කරන්නේ. එතකොට භික්ෂුන් වහන්සේලා අයිති වෙනවා භික්ඛුණීන් වහන්සේලා අයිති වෙනවා උපාසකයෝ සහ උපාසිකාවෝ. ඒ කියන්නේ මාර්ගඵලලාභී අය. ඔන්න නියම උපාසක උපාසිකාවෝ වෙන්න නම් බුදුදහමේ අඩුම ගාන මාර්ගඵලයක්වත් ලබලා තියෙන්න ඕන. අද කාලයට මාර්ගයකවත් අවතීර්ණ වෙලා ඉන්න ඕන පිළිගන්න. දැන් එතකොට මේ වෙලා නැති අයට කොහොමද කියන්නේ? උපාසක උපාසිකාවන් නියෝජනය කරමින් ඒ තැනට ගමන් කරන්නට වෙරදරන ශ්‍රද්ධාවන්ත බැතිමුතුන් බවට පත් වෙනවා. ඒ නිසා ඔයත් ඒ ගමන යන්න තමයි උවමනා වෙන්නේ. ඒ නිසා පිළිතුරුනි බුදුහාමුදුරුවෝ කියනවා ඔය කියන සිව්වණක් පිරිස හරියට මගේ ශාසනයත් ඔය මහා සාගරය වගේ තමයි. හැබැයි මගේ ශාසනයේ ඉන්න ඔය බික්කු බික්කුණී උපාසක උපාසිකාවන් මාව ඉක්මවා යන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඉක්මවා යන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන මා දේශනා කළ ධර්මයේ ඉක්මවා යන්නේ නැහැ. මගේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා ඉක්මවා යන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒ නිසා මගේ බුද්ධ ශාසනය ආචාර්යමත් දෙය පළවෙනි කාරණාව නෝකය අසුරේ කියලා කියනවා. එහෙනම් දෙවෙනි කාරණාව ඇටියට අසුරේ ඔබ සඳහන් කළානේ අර මහා මොහොතේ ඈතට යන්න තමයි ගැඹුර තියෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන ඉතින් අසුරේ ඔය වගේමනේ මගේ ශාසනය. මගේ ශාසනයේ ඉන්න බික්කු බික්කුණී උපාසක උපාසිකාවන් කියන මේ සිව්වණක් පිරිසකින් සැදියොත් මහා ශ්‍රද්ධාවන්ත පිරිසු මේ මාර්ගඵලලාභීන් ලබන්නට යන ගමනේදී ඔය ඈතට මහා මොහොතේ වෙරළ හිටගෙන ඈතට යනවා වගේම ගමන් කරන්න ඕනේ ගමනක් තමයි මගේ ශාසනයේ තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? බුදුහාමුදුරන්ගේ නියම ශ්‍රාවකයන් වහන්සේලා බවට පත් වෙන්නට නම් පින්වත්නි ගමන් කරන්න ඕනේ පළමුවෙන්ම බුදුහාමුදුරෝ දේශනා කළ අනුපූර්ව ප්‍රතිපදාවක් කියලා. අන්නේ අනුපූර්ව ප්‍රතිපදාව මොකද්ද? පළමුවෙන්ම දානේ දන් දෙන්න ඕනේ. දාන සීල සිල් රකින්න ඕනේ. දාන සීල භාවනා කරන්න ඕනේ. එතකොට පින්වතුනි යම්කිසි කෙනෙක් කර්මව ගැන මම විස්තර කරලා දෙන්නම්. යම්කිසි කෙනෙක් පින්වතුනි සමාජයේ ඉන්නවා නම් දන් දෙන්නෙත් නෑ සිල් රකින්නෙත් නෑ මොකවත් නෑ පින්වත්නි ආගමක් දාමකට නැතුව ඉන්නකොට අර දන් දෙන සිල් රකින්න භාවනා කරන අය දැකලා
එයාට පළමුවෙන් හිතනවා අර මිනිස්සයා දන් දෙනවා මාත් දෙන්න ඕනි දන් හැන්දා. යාචකයෙකුට දෙන්න ඕන, කුරුල්ලෙකුට දෙන්න ඕන, සතෙකුට දෙන්න ඕනි. අනේ පන්සලට මටත් ගිහිල්ලා දන් හැන්දක් දෙන්න පුළුවන්කමක් තියෙනවනම් සිල්වතුන් වහන්සේ නමකට එහෙම කියලා පින්වතුනේ හිතක් පහළ වෙනවා. මෙන්න මේ හිත පහළ වෙනකොට පින්වතුනේ මොකද කරන්නේ? එයා කොහොම හරි දානයක් දෙන්න උත්සාහ කරනවා. අන්න පළවෙනි අවස්ථාව. ඇයි මේ සමාජය ගැන දැකලා පුරුද්දට. හිතේ ශ්‍රද්ධාව කියන එක තියෙනවා. අර බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව, ඒ වගේම ධර්මයේ ගැන ආර්යයන් වහන්සේලා, ඒ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා, අර උපාසක උපාසිකාවන් පිටුතුනේ දැකලා යාට පැහැදීමක් ඇති වෙලා මොන දුස්සීල විදියට හිටියත් යාට දන් හැන්දක් දෙන්න ඕනේ කියලා හිතෙනවා. එතකොට දානයක් දෙනවා. එහෙම දානයක් දීදී ඉන්නකොට මේ මිනිස්යාට හිතෙනවා පින්වතුනි නෑ මම දැන් වයසත් හරි සිල් රකින්නත් ඕනි කියලා. සිල් ගත්තා නම් හොඳයි. අනේ මම මෙච්චර කාලයක් ওই ටික කරගත්තේ නෑනේ. මම සිල් රකින්න ඕනේ අවුරුද්දකට එක වතාවක් හරි කියලා වෙසක් පොයට හරි ගිහිල්ලා සීලයක් ආරක්ෂා කරන්න හිතක් පහළ වෙනවා. ටිකක් ලැජ්ජාසහගතත් වෙනවා. හැබැයි ඉතින් ලැජ්ජ වෙන්න ඕන වෙන මොනවටද? සිල් රකින්න නෙමෙයි. සිල් රකින්න නැතුව පින්වතුනි සිල් කඩාකඩ පංචශීල ප්‍රතිපත්තියෙන් බැහැර වෙලා ජීවත් වෙනවා නම් ඒකට ලැජ්ජ වෙන්න ඕනේ. හැබැයි සිල් රකින්න ලැජ්ජ වෙන්න උවමනාවක් වෙන්නේ නැහැ පින්වතුනි. ඒ නිසා ඒක ඒ විදියට මේ විදියට සිල් රැකගෙන ඉන්නකොට පින්වත්නි එයා පන්සලට ගිහිල්ලා කොහොම හරි සිල් සමාදන් වෙලා හිටියට අර ලොකු අවබෝධයක්වත් නැහැ. යාට මේ භාවනා කරන්න ඒ වගේ දෙයක්. මෙම කාලයක් යනකොට එයාට එනවා මේ භාවනාව ගැන කියවෙනවා, ධර්මයේ ගැන කියවෙනවා. මෙයාට හිත පහළන මා චුට්ටක් භාවනා කරලා බලන්නද පොරොට අරගෙන දෙක පියාගෙන ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ දැන් කොහොම යනකොට මෙයාට ඇත්තටම භාවනා කරන්න ඕනේ කියලා හිතෙනවා. ටිකක් කරලා බලන්න ඕනේ මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. අන්න කරලා බලනවා. එතකොට පින්වත්නි හිත වැඩිගෙන එනවා. එතකොට පින්වත්නි ඒකේ නාම මොකද්ද? දාන සීල භාවනා සිද්ධ කරනවා. සීල සමාධි ප්‍රඥා. දැන් සීලේ තියෙනවා යාගා. පංචශීල තියෙනවා, අටශීල තියෙනවා, සීලේ තියෙනවා. සීල. ඒතර සමාධියටපත් වෙන්නේ අර භාවනා කරන නිසා සමාධියටපත් වෙනවා. සීල සමාධි ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව වැඩෙනවා කියලා කියන්නේ ධර්මයේ අවබෝධයටපත් වෙනවා. ජීවිත අවබෝධයෙන් ධර්මයේ මේ ගැඹුරු ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන් නුවණක් යාට පහළ වෙනවා. බලන්නකො මේකේ ඇති. දැන් බුදුහාමුදුරුවෝ ඔය කර්ම කාරණා ටික පැහැදිලි කරන්නේ කාටද? පහාරාද අසුරයට. හැබැයි බෞද්ධයෙකුට නෙමෙයි මේවා මේ කියලා දෙන්නේ. පින්වතුනි, මහා ප්‍රචණ්ඩකාරී විදියට ජීවත් වෙන පුජ්‍යලියෝ තමයි ඔය අසුරයෝ කියලා කියන්නේ. ඒ අසුරයෙකුට මේ කියන්නේ. ඉතින් මේ අසුරයා අහගෙන ඉන්නවා මේවා. ශාසනයේ තියෙන ආශ්චර්යමත් දේවල් ගැන. එතකොට පින්වතුනි එහෙනම් අර මහා මුහුද ඈතට යනවා වගේ තමයි පළමුවෙන්ම අපි අර මොන්ඩිසෝරි ළමයි වගේ තමයි නේද? එකපාරටම මේ පේපර් එක 11 වසරේ පේපර් එකක් දුන්නාට මොන්ඩිසෝරි ළමයින්ට ලියන්න බෑනේ. සමත් වෙන්න බෑ. එහෙම බෑ. ඒ නිසා පින්වත්නි මොන්ඩිසෝරි උගන්වන්නත් පුළුවන් වෙන්නේ පුංගත්නි ඒ වගේ අධ්‍යාපනය ප්‍රගුණ කරගෙන ආපු අවබෝධයක් තියෙන කෙනෙකුටනේ. එහෙම නැතුව අර පුංචි දරුවෝ හැඩගස්සන්න පුළුවන්ද? බෑ. මේ දුවනවා පනිනවා කියන දේ ආන්නේ නැහැ නේද? නොයෙකුත් ඒවා. ඔහොමමයි මේ අපේ සමාජයේ ඉන්න ගියොත් ඔය වගේ තමයි පිටුතුනි. ඒකට ලොකුද පොඩිද එහෙම එකක් නැහැ. ශාසනයෙන් ගත්තොත් එහෙම බෞද්ධයෝ විදිහට පින්වත්නි අර මොන්ඩිසෝරි දරුවෝ වගේ ප්‍රාථමික මට්ටමේ ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒ අයත් එක්ක ඒ අය හරියට අර වෙරළේ හිටගෙන මහා මුහුද දිහා බලාගෙන ඉන්න අය වගේ. හිතලා බලන්නකෝ. වෙරළේ හිටගෙන මහා මුහුද දිහා බලාගෙන ඈතට තියෙන ගැඹුර බලන්න උත්සාහ කරන කෙනෙක් වගේ. අන්න එතකොට පුළුවන්කම තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ මේ කරුණු කාරණාටක පැහැදිලි කරන දෙන්නේ මගේ ශාසනයත් තමයි එක පාරට එම ගැඹුරු තැන් වලට යන්න බෑ. ටික ටික තමයි ගමන් කරන්න ඕනේ කියලා. බුදුහාමුදුරුවෝ මේ දේශනා කළා කියනවා ඒ වගේම තමයි අසුරේ ඔබ සදාහන් කළානි කිසිම මලකුණක් ඔය මහා මුහුදේ තියාගන්නේ කියලා ඒක ආශ්චර්යමත්යක් කියලා.
ඉතින් මගේ ශාසනයත් ඔහොමමයි. මොකද්ද මේ කියන්නේ? මේ ශාසනය පින්වත්නි බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන පිරිසගෙන් පින්වත්නි බෞද්ධයෝ කියලා දැන් මහානදම් පුරන අය. ගත්තොත් පැවිද්දෝ ගත්තොත් පින්වත්නි මේ ශාසනයේ ඉන්න අය. එතන මේ පැවිදි අය ඉන්නවා පින්වත්නි. ඒ අයට දැන් බික්කු සිවණක් පිරිස ගත්තොත් එහෙම පින්වත්නි සෝවාන් මාර්ගඵලය ලැබුව කෙනා අතින් මේ අකටයුතු වැඩ සිද්ධ වෙන්නේ නැහැ. මොකද එයා ධර්මය අවබෝධ කරගෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන ප්‍රාණය කරපු අය. එයා කය ගැන හොඳට දන්නවා. සක්කාය දිට්ඨි කය ගැන හොඳට එයාට දකින්න පුළුවන්කමක් තියෙනවා. විචිකිච්ඡාව සැකේ නෑ. බුදුහාමුදුරුවෝ ගැන සැකයක් නෑ. ධර්මයේ ගැන සැකයක් නෑ. අර මහා සංඝරත්නය ගැන සැකයක් නෑ. එරන් එයා ගැන සැකයෙන් තොරයි. ශ්‍රද්ධාව තියෙනවා. සීලබ්බත පරාමාස සීලේ අන්තයට යන්නේ නෑ. සීලේ අන්තය යන්නේ අත්තකිලමතාන යෝගය, කාමසුකල්ලිකාම යෝගය කියන මේ අන්ත දෙකට වැටෙන්නේ මධ්‍යස්ථව ඉඳගෙන මධ්‍ය ප්‍රතිපදාව අනුගමනය කරමින් පිටුතුනි ඉදිරි ගමන යාට යන්න පුළුවන් ශක්තිය නුවණ තියෙනවා. ඒ නිසා පින්වත්නි මේ ශාසනය තුල ඉන්නවා නම් යම්කිසි කෙනෙක් මලකුණු කියලා කියන්නේ මොකද්ද? දැන් මහා මොහොතේ මලකුණු වගේ මේ ශාසනයේ ඉන්න මලකුණුත් ඉවත් වෙනවා. ඉවත් කරනවා නිකම්ම. බලන්නකෝ. එහෙම වෙලා දැකලා නැද්ද කියලා? පින්වත්නි මේ ශාසනය තුල ඉන්නවා නම් යම්කිසි කෙනෙක් දුස්සීලයෝ විදියට ඒ දුස්සීල ප්‍රතිපත්ති ටික රැකගෙන හොරෙන් කාටත් හොරෙන් පින්වතුනි බොරුවෙන් වංචාවෙන් දුස්සීල වැඩ කරගෙන ඉන්නවා නම් හැබැයි පින්වතුනි කාට මේ මිනිස්සුන්ට පෙනුනේ නැතුණාට සබහාදහමට පේනවා. විශ්වයට පේනවා. දෙවියෝ දකින්නවා. මේ ලෝක ස්වභාව ධර්මයේ පින්වතුනි ඒක දැනෙනවා. දැනෙනකොට මොකද වෙන්නේ? ශාසනය පිරිසිදු කරනවා. මොකද ඒ අය පින්වතුනි පිරිහෙනවා. එමෙ වෙලා නැද්ද? දැකලා නැද්ද? පිරිහෙනවා. හැබැයි සීලවන්ත ගුණවන්ත ස්වාමීන් වහන්සේලා ඇතුළු කොට ඇති මේ ආර්ය මහා සංඝරත්නයේ බැබලෙනවා සිල්වතුන්. සිල්වතුන් බැබලෙන්නේ ඇයි? දවසින් දවස බැබලෙනවා. බැබලෙන හේතුව තමයි පින්වතුනි මේ ශාසනයේ තියෙන ආචාර්යමත් මේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනයේ තියෙන ආචාර්යමත් දෙයක් එක් දෙයක්. අර මලකුණු ඉවත් කරනවා. ශාසනය ඇතුළේ දුස්සීල විදිහට ජීවත් වෙන අය ඉවත් කරනවා. ඒ අයට සිවුරු දාලා යන්න වෙන්නේ ඒකනේ යන්න. සිවුරු කරලා යන්න වෙනවා. වැරදි වැඩ කරන අයට. සමහර දෙනෙක් සිවුරු යන්න බැරුව හිටියත් පින්වතුනි ඒ සමාජයෙන් පිරිහෙනවා. කොම් වෙනවා. ගණන් ගන්නෑ. පිළිගන්නේ අන්න ඒගොල්ලෝ බැහැර වෙනවා. ඉතින් ඒ විදිහට පින්වත්නි ඒක ආශ්චර්යමත් දෙයක් මගේ ශාසනය කියලා බුදුහාමුදුරුවෝ මෙදා මේ පහරාදාසුරයාට සඳහන් කරනවා. මේව දේශනා කරලා ඉන්නකොට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඊළඟ කාරණාව තමයි අසුරය ඔබ කීවානේ මේ මහා මොහොතට කොයින් වතුර ආවා එකම මට්ටමක පවතිනවා. එකම මට්ටමක මොකද්ද? පින්වත්නි එකම විදියට තමයි සලකන්නේ මේ ශාසනයට නොයෙකුත් කෙනෙක්. මේ ශාසනයට යම්කිසි කෙනෙක් පින්වතුනි මාන උපසම්පදාව ලැබුවොත් එහෙම ඒ ශාසනයේ අඩු වැඩි වශයෙන් පිළිගන්නේ නැහැ පින්වත්නි. ඒ කියන්නේ ඒ ඔක්කොම මහා සංඝරත්නයේ විදියට තමයි. දැන් සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. ශ්‍රාවක සංඝ. සංඝ කියලා කිව්වේ කාටද එතන? සංඝ කියලා කියන්නේ සමූහයා කියන අර්ථයෙන් වෙනුතුන එතන. දැන් අපි මේ කියන්නේ සංඝ රත්නයට නෙමෙයි. ඒ සුපටිපන්නෝ ගාථාවෙන් කියන්නේ පින්වතුනි ආර්ය මහා සංඝ රත්නය. ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල ලබන්න මාර්ගයේ ඉන්න මාර්ගඵල ලැබුවායි. ඒක ආර්ය අෂ්ටාංගික පුජ්‍යලයන් කියලා කියනවා. පින්වතුනි අන්නේ ඒ අය තමයි මේ කියන්නේ. එතකොට සංඝ කියලා කියන්නේ සමූහයා. ඒ සංඝ සමූහයා මම නම දිනවා කියලා තමයි ඉතින් ඒ ගාථාවෙන් කියන්නේ. ඒ විදිහට පින්වත්නි මෙන්න මේ සංඝයා ගත්තාම එකම නමකින් මහා සංඝ රත්නය කියලා නමකින් හඳුන්වනවා.
දැන් මොකද්ද මේ කියන්නේ? මහා සංඝරත්නය. ඒතර අර මහා මොහොතට අඩු වැඩි වැසිසන දැන් බලන්නකො සාංගික දානයක් පූජා කරන මහා සංඝරත්නය ඔබේ නිවසට දානශාලාවට වැඩම කරාට පස්සේ ලොකු හාමුදුරන්ට උසුළු පුටුවක් තියලා පොඩි හාමුදුරන්ට පොඩි පුටුවක් තියන්නේ එක හා සමාන වෙන්න ඕන. එක හා සමාන. ඒ තියෙන පාත්‍ර එහෙම නැත්නම් ඔබ සකස් කරොත් ඒ පිගම් අද කාලෙ විදියට මේ හැම දෙයක්ම එක හා සමානව හදන්නේ. ඒ මේසේ එහෙම ඒවා ආසනයේ සියලු දේවල් සකස් කරන්න එක හා සමානව. එයි මේ මහා සංඝරත්නයේ නියෝජනයක් නිසා පින්වත්නි එයට අඩු වැඩි වශයෙන් සලකන්නේ නැහැ. හැම කෙනාටම එක හා සමානයි කියන එක. ඊළඟ කාරණාව තමයි පින්වත්නි ඒ සිද්ධ කළ කාරණාවත් ආචාර්යමත්ය. ඊළඟ කාරණාව මොකද්ද? මේ මහා සාගරයට දැන් අර අසුරයා කියවල මහා සාගරයට කොතනින් වතුර දෝතක් අරගෙන බිව්වත් ලුණු රහයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් අසුරේ මගේ ශාසනයත් ඔහොමමයි. මගේ ශාසනයට යම්කිසි කෙනෙක් මේ ශාසනයේ මහානකම ලැබුවා නම් මගේ ශ්‍රාවකයෙක් මගේ බුද්ධ පුත්‍රයෙක් බවට පත් වුණා නම් ආන්නේ කෙනාට ඒ හැම කෙනෙකුටම එකම නමකින් අපි යොදනවා මහා සංඝරත්නය කියලා. මොකද්ද මේ? කොතනින් ගත්තත් පින්වත්නි ඒ සංඝරත්නය දේශනා කරන්නේ ඒ අය ගාව තියෙන්නේ බුද්ධ ගෞරවය ධම්ම ගෞරවය ඇති කරන මහා ශ්‍රද්ධාවක් ඇති කරගත්ත මහා සංඝයා වැඩ ඉන්න මහා ශාසනයක්. එතකොට මේ මගේ බුද්ධ ශාසනය තුල කොතනින් මේ මම දේශනා කළාද යම්කිසි ධර්මයක් ඒ ධර්මයේ කොතනින් අරගෙන පරිශීලනය කරත් ඒකම රසයයි තියෙන ධර්ම රසයයි. ධර්ම රසය අඩු වැඩි වශයෙන් අහවල්තර වෙනත් රසයක් එහෙම එකක් නැහැ. ඒ තියෙන ධර්ම රසයම පමණයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. මහා මොහොතේ ලුණු අරගෙන වතුර දෝතක් අරගෙන ලුණු රහයි කියලා කිව්වනම් ලෝකේ ඕනම තැනක පිටුනේ මහා මොහොතේ කොතනින් හරි අරගෙන කිව්වොත් ඒ ලුණු රහයි නම් මගේ ශාසනෙත් වගේ තමයි මගේ බුද්ධ ශාසනයේ තියෙන මා දේශනා කළ ධර්මයේ පිටුනේ කොතනින් පරිශීලනය කරත් එකම රසයයි ඒ ධර්ම රසය තමයි. ඊළඟ කාරණාව තමයි මේ ශාසනයේ ගංගා යමුනා අචිරවතී සරබු කියන මේ ගංගා වලින් නොයේකුත් විදිහේ ජලය කලාගෙන එනවා මහා මුහුදට. මේ කලාගෙන එන ජලය ආවට පස්සේ එකම නමකින් හඳුන්වනවා මහා සාගරය කියලා. ඒ වගේම තමයි මගේ ශාසනය. මගේ ශාසනයට එනවා බ්‍රාහ්මණ කුලයේ මහාන වුණා. ශාක්‍ය වංශිකයෝ මහාන වුණා. සිටුවරු මහාන වුණා. ඒ ශූද්‍ර වංශිකයෝ මහාන වුණා. ඒ වගේම මේ සැඩොල් කුලේ ඉන්න පහත්ම කුලවල මහාන වුණා. හැබැයි මේ බුද්ධ ශාසනය ඕනම කෙනෙකුට මහාන වෙන්නට පුළුවන්කම තියෙනවා. දැන් අද කාලේ තමයි නිකායවල වෙන විදිහට බෙදලා තියෙන්නේ. අහවල් කුලයේ අය විතරයි අපි මහාන කරගන්නේ. අහවල් කුලයේ අය විතරයි කියලා තියෙනවා. බුදුහාමුදුරන්ගේ බුද්ධ දේශනාව සඳහන් කරන්නේ මොකක්ද මේ? ඔය අද පවතින දේ සාම්ප්‍රදාය ක්‍රමවලින් එකක් ඔන්නෝක වැරදි. මොකද? කුලයකට සීමා වෙන්න බෑ. ඒ මොන නිකායේ වුණත් පිටුතුනි මොන උපසම්පදාදෙන මොන මහානායක කොයි හාමුදුරුවෝ මොනවා කරත් පිටුතුනි මොන තරාතරෙන් වුණා මේකට ජාතියක් ආගමක් කුලයක් නැහැ. ඕනම කෙනෙකුට ඇවිල්ලා මේ බුද්ධ ශාසනය තුළ මහාන වෙන්න පුළුවන්. කාටවත් කියන්න බෑ අපි ඔය කට්ටි මහාන කරගන්නේ නැහැ කියලා. ඕනම කෙනෙක් මහාන කරගන්න ඕනේ. දැන් ඒකත් විමුක්ති වෙලා ගිහිල්ලා තියෙනවා. ඕක තමයි මේ විශ්වයට තරන්න බැරි දේ එක කාරණාවක් බවට පත් වෙන්නේ. පින්වත්නි මේ හැම කෙනෙකුටම මේ බුද්ධ ශාසනය තුළ ඒ සම මට්ටම ලැබෙනවා. ඒ නොයෙකුත් තරාතිරම් වල ඉන්න දුප්පත් පොහොසත් උගත් බුද්ධිමත් වෙන්න පුළුවන්. ඒ වගේම පින්වත්නි උයල කුල වල වෙන්න පුළුවන්, පහළ කුල වල වෙන්න පුළුවන්. නොයෙකුත් ආගම් ජාති ආගම් නියෝජනය කරන ඉද හිටපු කෙනෙක් මේ ශාසනයට ඇතුළත් වුණා නම් ඒ මහා සංඝරත්නය කියලා අපි හඳුන්වන්නේ. ඒ බෞද්ධයෝ කියලා හඳුන්වන්නේ. ඒ නිසා කොටස් වශයෙන් ගන්න බෑ. අහවල් කොටස මේ කොටස, අහවල් කොටස මේ කොටස කියලා ගන්න බෑ.
හැබැයි බුදුහාමුදුරන්ගේ බුද්ධ පුත්‍රයෝ බවට පත් වෙනවා. ඒක තමයි මගේ ආශ්චර්යමත් දේ මගේ බුද්ධ ශාසනය කියලා බුදුහාමුදුරෝ දේශනා කළා පිළිගන්නේ. ඊළඟ කාරණාව ගත්තාම බුදුහාමුදුරෝ දේශනා කරනවා අසුරයෝ ඔබ කිව්වනේ ඔබගේ මහා මොහොතේ ඔය රත්තරන් මුතු මැණික් වෛරෝඩි කියන මහා වටිනා රත්නයන් තියෙනවා කියලා. ඒ කියන්නේ වටිනා මැණික් වර්ග රත්තරන් වර්ග තියෙනවා කියලා. ඉතින් මගේ ශාසනයත් ඔයගේ තියෙනවනේ. මගේ ශාසනයේ තියෙන වටිනාම රත්තරන් මොනවද? පින්වත්නි බුදුහාමුදුරුවෝ කියනවා මේ ශ්‍රද්ධාවෙන් මේ දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා වඩාගෙන යනකොට ඒ මිනිස්සු ඒ මගේ ශ්‍රද්ධාවන්ත මගේ ශ්‍රාවකයෝ මගේ දේශනාව බුද්ධ දේශනාව අහලා පැහැදිලා ඒ ධර්මය අවබෝධ කරගෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල ලබනවා. අන්න ඒවා වටිනා රත්නයන් කියලා කියනවා. ඒ රත්නයන් ලබන්න නම් වටිනා මැණික් වර්ග මේවා. මේ බුද්ධ ශාසනයේ තියෙන මැණික් වර්ග රත්නයන් තමයි වටිනා කියන වස්තුන් තමයි මේ පිවතුනි මේවා. මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල. ඉතින් මේවා ලබන්නට නම් මගේ ශාසනයේ පළමුවෙන්ම ශ්‍රද්ධාව කියන බීජය හිතේ ඇති කරගන්න ඕනේ. ඒ නිසා මේ වෙන ගමනේදී ඒකත් ආශ්චර්යමත් දෙයක් මගේ ශාසනයේ තියෙනවා. දැන් ඔබ ඊළඟට කිව්වානේ අවසාන වතාවට මේ මහා මොහොත මහා විශාල සත්තු ඉන්නවා කියලා. ඔය තිමිර තිමිංගල පිංගල වගේ මහා විශාල සත්තු යොදුන් ගණනාවක් දිග සත්තු ඉන්නවා කියලා. ඉතින් මගේ ශාසනයෙත් ඉන්නවානේ. බලයි දැන් ඒ තරම් දිග සතා කවුද මේ ශාසනයේ ඉන්න කියලා. බුදුහාමුදුරෝ දේශනා කරේ ඒ තරම් මේ දිග පළල මහතින් ඉන්න අය නෙමෙයි. ප්‍රඥාවෙන් විශාල. බුදුහාමුදුරෝ දේශනා කළේ මොකද්ද? ප්‍රඥාවන්තයෝ මහා ප්‍රඥාවන්තයෝ කවුද මේ ශාසනයේ ඉන්න ප්‍රඥාවන්තයෝ? පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව දෙවෙනි තැන හිටියේ කවුද? දන්නවනම් කියන්න බලන්න කිව්වේ. පින්වත් කවුද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ නේද? අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. මුගලන් මහ රහතන් වහන්සේලා. මේ එර්ධි බල සම්පන්න මහා එර්ධි සම්පන්න භාවයට පත්විච්ච මහ උතුමන් වහන්සේලා. ඒතර සියලු කෙලෙස් දුරු කරන මහ උතුමන් වහන්සේලා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලා, අනුරුද්ධ මහ රහතන් වහන්සේලා ආදී කොටගත් මහා උතුමන් වහන්සේලා පින්වත්නි මහා දැවැන්තෝ මේ ශාසනය බුදුහාමුදුරුවෝ දේශනා කරන්න පින්වත්නි ප්‍රඥාවෙන් අධික මහා උත්තමයන් වහන්සේලා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අන්න මේ ශාසනයේ ඉන්න මහා දැවැන්ත අදටත් අපි ඒකේ සිහිපත් කරනවා පින්වත්නි. ඒ පරපුරෙන් පැවතගෙන එන මහා සංඝ රත්නය කියලා අපි සඳහන් කරනවා පින්වත්නි. එතකොට මේ ශාසනයේ ඉන්න අන්න කරුණු 8කින් සමන්විත වූ ආශ්චර්යමත් කරුණු කාරණා 8ක් ගැන බුදුහාමුදුරුවෝ සඳහන් කළා. බලන්න පින්වත්නි, එතකොට අද කාලේ හැටියට මේ වගේ ආශ්චර්යමත් දේවල් ටික බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නම් බුද්ධ ශාසනය තුළ කටයුතු කරන මේ ශ්‍රද්ධාවන්ත මිනිස්සුන්ට තව තවත් ශ්‍රද්ධාව වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. ඒ ශාසනයේ තියෙන ආශ්චර්යමත්කම නිසා. එතකොට පින්වත්නි මහා මොහොතට සඳහන් කරලා තියෙනවා. මහා මොහොතට මේ අපේ ජීවිත සංසාර සාගරය කියනවා. ඔන්න සාගරයට අපේ ජීවිත. ඒ කියන්නේ මේ සසර ගමන හරියට සංසාර සාගරය කියලා කියනවා. දැන් සංසාර සාගරයට කියලා කියන්නේ මේ සාගරයට වැටුණු මිනිස්සුෙකුට ගොඩ එන්න බෑනේ පින්වත්නි. ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. ඇයි ඒ සාගරයට වැටුණා සාගරේ ගිලිලා ඉන්න මිනිස්සු ඉන්නවා. මිනිස්සු 7 දෙනෙක් ගැන කියනවා පින්වත්නි. පළවෙනි මිනිස්සයා සාගරයට වැටිලා සාගරේ උඩට එන්න විදියක් නැහැ. ඇතුළෙම ඉන්නවා අර මහා සාගරේ ඉන්න සත්තු වගේ. ඇයි පින්වත්නි මේ ලෝකේ ඉරක් තියෙනවද හදක් තියෙනවද මිනිස්සු ඉන්නවද මිනිස්සු කියලා කෙනෙක් ඉන්නවද එහෙමවත් දැක ගන්න පුළුවන්කමක් නැති ජීවීන් අර මහා මොහොතේ ඉන්නවා.
ඒගොල්ලෝ හැමදාම සතර අපාගත වෙන්න පිටුතුනි. ගොඩේමක් නෑ යාට. ලෝකෙ දකින්න පුළුවන්කමක් නෑ පිටුතුනි. ඒගොල්ලෝ දකින්න ලෝකෙ එකම දෙයයි අර මහමෝද ආශ්‍රය කරන ඇතුලේ තියෙන දේ ටික විතරයි. උඩට තියෙන දේවල් ටික දකින්න පුළුවන්කමක් නෑ. ආන් ඒ වගේ මිනිස්සුත් මේ අපේ මේ මනුස්ස ලෝකේ ඉන්නවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ වගේම තමයි තවත් මිනිස්සෙක් ඉන්නවා පිටුතුනි. මේ සාගරයට වැටලා උඩට එනවා උඩ බලනවා මෙහෙම එකක් තියෙනවා ඉන්න තියන නැවත ආයෙත් අක්කාලා ගිලිලා යනවා. මොකද්ද මේ කියන්නේ? අර සතර අපායට වැටලා පිටුතුනි මනුස්ස ලෝකයේ ඇවිල්ලා මව් කුසක ඉපදුනත් ඒ දවසින් දෙකෙන් සතියෙන් මාසෙන් පිටුතුනි මිය පරලොව කියලා නැවත සතර අපායට වැටෙනවා. පෙර සංසාරේ කරපු මහා අකුසල ධර්මයන් වල තියෙන ඵල විපාකවල කර්මයේ හැටි පිටුතුනි අකුසල කර්ම වල හැටි මේ විපාක දෙන ක්‍රමවේදී. හැබැයි මේ සුගතියට ඇවිල්ලා ඉන්න පුළුවන් කමක් නැහැ. අකුසලයේ බලගතු වෙලා කුසලයේ බලගතු කරගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් එහෙම මිනිස්සු ඉන්නවා පිටුතුනි. තවත් මිනිස්සෙක් ඉන්නවා අපේ වත්නේ කොහොමද මේ මහා සාගරය තුල උඩට ඉන්නවා. හැබැයි සාගරය තුල උඩ ඉන්නවා අපි කියන්නේ දැන් අපි මහා මුදන කියත් එහෙම අපි පීනනවා තොඹි ගන්නවා උඩ ඉන්න උත්සාහ කරනවා ගිලෙන්නේ නැතුව ඉන්න පුළුවන් කමක් තියෙනවා මිනිස්සුන්ට. පීනන්න පුළුවන් නේ ශක්තිමත් අය පීනන්න දන්නේ. හැබැයි පිටුතුනේ මහා මුදට වැඩිච්ච කෙනාට පිටුතුනේ එහෙම අවුරුදු ගණන් ඉන්න පුළුවන් කමක් තියෙයිද? නෑ. අතේ පයේ ශක්තිය තියෙනකම් පිටුතුනේ කයේ ශක්තිය තියෙනකම් හිතේ ශක්තිය තියෙනකම් පිටුතුනේ එයා දුර්වල වෙන අවස්ථාවක් වෙනවා. මොකද කයේ ශක්තිය අඩු වෙලා යනකොට හිත දුර්වල වෙනවා. හිත දුර්වල වෙනකොට පිටුනේ මොකද වෙන්නේ? හිතයි කයයි දෙකම දුර්වල වෙනකොට අරයට යනවා. මොකද මේ වෙන්නේ? සාගරේ යට යනවා වගේ මේ මනුස්ස ලෝකයේ මිනිස්සු ඉපදිලා ඉඳලා පිටුනේ මේ විදිහට කටයුතු කරමින් ඉඳලා ඒ පුළුවන් තාක් කල් ඉන්න අපි වතුනේ එයාට ඉන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අර කුසලයේ තිබිලා අකුසලයේ බලගත වෙනකොට නැවතත් ජීවි සතර අපායේ ගිහිල්ලා ඉපදෙනවා. ඔන්න ඕම මිනිස්සු ඉන්නවා. ඊළඟ කෙනා තමයි පිටුවත්නි මේ මහා සාගරයට වැටලා මෙයා පීනකට යනවා ගොඩබිමක් හොයාගෙන. කවුද මේ යන්නේ? සීල සමාධි ප්‍රඥාව වඩගෙන අර ශ්‍රද්ධාව ඇති කරගෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම පිටුතුනි ප්‍රහාණය කරගෙන ගිය පුජ්‍යලයා මේ මහා සාගරයේ මේ සංසාර සාගරේ ඉන්නේ. දැන් අපිත් ඉන්නේ එහෙම තමයි මේ සාගරේ ඉන්නේ දැන්. සසර කියන සාගරේ. ඔය සාගරේට දැන් උපමා විදියට කරගෙන ඉන්නේ. ඒතර මේ සාගරේ ඉන්නකොට අර සෝවාන් මාර්ගේ ඵල ලැබු කෙනා මොකද කරන්නේ? එයාට ගොඩබිමක් පෙනුනේ නැතුණාට එයාට හිතේ වීර්ය ශක්තිය තියෙනවා. මොකද ගොඩබිමක් හොයාගෙන යන්න ඕනේ කියලා. මොකද එයා ගිලින්නේ නැහැ පිටුවත්නි. එයා ගොඩබිම තියෙන මානය ප්‍රඥාවෙන් දැකගෙන යනවා පිටුවත්නි. ඊළඟ කෙනා මොකද්ද? කවුද? සකෘදාගාමි මාර්ගඵල ලැබු කෙනා. ඒ කෙනා මොකද කරන්නේ? ඈත පේනවා පිටුවත්නි ගොඩබිම. ඈත පේන ගොඩබිමට එයාගේ හිතේ ශක්තිය තියෙනවා. ඒ දිශාවට කොහොම හරි පීනගෙන යනවා පිටුතුනි. අර මහා සාගරේ වැටිලා ඉන්න මිනිස්සෙක් ගොඩබිම දකලා පීනගෙන යනවා වගේ අර සකෘදාගාමි මාර්ගඵල ලැබු කෙනත් ඒ වගේ පිටුතුනි බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ දැකලා ඉන්නේ නිවන කියන ඉලක්කය තියෙන තැන පේනවා. ඒ නිසා ඔහු කවදාකවත් අර සාගරේ ගිලෙන්නේ නැහැ කිව්වේ සතර අපාගත වෙන්නේ නැහැ. ඔහු නිවන කරා යන්නට ඊළඟ මාර්ගඵලය ලබන්නට යන්න උත්සාහය ඔහුට තියෙනවා. ඒ උත්තරමයට තියෙනවා. ඊළඟට තමයි අර මහා සාගරේ ඉන්නවා තවත් කෙනෙක්. මොකද්ද? පීනගෙන ඇවිල්ලා පිටුවත්නි වෙරළ ආසන්නව මහා මොහොතේ හිටගෙන ඉන්නවා. දැන් ගොඩ වෙන්න ඕන්න මෙන්න කියලා. කවුද මේ ඉන්නේ? රහත් ඵලය ලබන්න අනාගාමී මාර්ගඵලය ලැබපු කෙනා. අනාගාමී මාර්ගඵලය ලැබපු කෙනා හරියට අර මහා මොහොතේ පීනගෙන ඇවිල්ලා පිටුවත්නි මහා විශාල දුරක් ගෙවාගෙන දුරුකතර ගෙවාගෙන දුක් විඳගෙන ආපු ගමනේ පිටුවත්නි අර වෙරළ ආසන්නව අර අපි
කලින් සඳහන් කළේ මහමෝද යන්න යන්න තමයි ගැඹුරු කියලා. ඉතින් ගැඹුරු නැති පය වදින ස්ථානක හිටගෙන දැන් ගොඩ වෙන්න උත්සාහය තියෙනවා. දැන් වෙරළට එනවා. එන්න ළඟයි පින්වතුනි. එහෙම ඉන්න කෙනා ප්‍රීතියෙන් සතුටින් ඉන්නේ. මොකද නැවත මහමෝදේ ගිලෙන්නේ නෑ යා. මොකද දෙපය මහ පොළොවේ වැදිලා තියෙන්නේ. මහමෝදේ පදලෙද වැදිලා තියෙන්නේ යාගේ. යාට වාරම තියෙනවා දැන් ගොඩ වෙන්න. අනාගාමී පුජ්‍යලයන් තන්නේ වගේ. ගොඩබිමේ ඉන්නේ කවුද? මහරහතන් වහන්සේලා. අනාගාමී මාර්ගඵලයෙන් යාට ගියේ මහරහත් ඵලය ලැබපු උත්තමයන්න් වහන්සේලා ගොඩ වෙලා ඉන්නේ මේ සසරෙන් ගොඩ වෙලා ඉන්නේ. අන්න සාගර සසර සංසාර සාගරේ ගොඩ වෙලා ඉන්නේ. ගොඩ වෙලා ඉන්න අය කියනවා මමත් ගොඩ වෙලා ඉන්නේ ඔබත් ගොඩ වෙන්න කියලා අනුශාසනා කරනවා.